වෙසක් දවස් වලට හරි. එහෙම නැතුව පොසොන් දවස් වලට හරි. එහෙමත් නැත්නම් යාළුවෝ එකතු වෙලා ඔය බයික් වල එහෙම යන ට්‍රිප් එකකදී හරි ඒ යාළුවෝ ඔයාට කතා කරන්නේ නැතුව ගිහිල්ලා. එහෙමත් නැත්නම් ඔයාට මේ යන්න වාහනයක් නැතුව බයික් එකක් නැතුව ඔයාට පසුතැවීමක් දුකක් දැනෙලා තියෙන අවස්ථා තියෙනවද ජීවිතේ? සමහර විට බයික් එකක් ගන්න හීන දකින ඒකට මෙහෙම දෙයක් කරගන්න ඕනේ කියලා අරමුණක් තියෙන කෙනෙකුට මේ වගේ දේවල් වල අඩුපාඩුව දැනෙනවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ අපි බිඳුව මට්ටමේ ඉඳලා කිසිමම දෙයක් නැතුව අධ්‍යාපන සුදුසුකමක් නැතුව වෘත්තීය සුදුසුකමක් නැතුව ඒ දේවල් කිසිම දෙයක් නැතුව බයික් එකක් ගන්න පුළුවන්ද? ඒක ගන්නෙ කොහොමද සහ ඒකට යන පාත් එක පොඩි අදහසක් විදියට මම ඉදිරිපත් කරන්නම්. මම ඉදිරිපත් කරන අදහසක් මේක ඔයාට ඔයාගේ ජීවිතේට ඒක නම්‍යශීලී විදිහට යොදාගෙන හසුරව ගන්න පුළුවන්. මම ව්‍යාපාර කළමනාකරන උපාධිය හදාරන ශිෂ්‍යයෙක්. මම උත්සාහ කරන්නේ මම ඉගෙන ගන්න දේවල් සහ මේවට පරිසරය ඒ සමාජයේ තියෙන ගැටලු දැකලා ඒවට මේ විසඳුම් සහ අධ්‍යාපනික කරුණු ප්‍රායෝගික විදිහට මිනිස්සුන්ගේ ජීවිත වැඩි දියුණු කරගන්න ඉදිරිපත් කරන්න තමයි මම උත්සාහ කරන්නේ. හරි අපි බලමු මුලින්ම බලමු දැන් මේ බයික් එකක් ගන්න මේ කටයුත්තේදී මම කියවනේ මේක දැන් මේ අධ්‍යාපන සුදුසුකම් වෘත්තීය සුදුසුකම් ඒවා මොනවත් නැති කෙනෙක් විදිහට තමයි මේක අපි දැන් ගන්නෙ. එතකොට හැම කෙනාටම පොදුයිනේ. නැත්තම් මේ එක එක මට්ටම් වලට ඉගෙන ගත්ත කට්ටිය ඉන්නවා. ඒ එතකොට හිතෙයි මේ දේවල් මට හරියන්නේ නැහැ කියලා. දැන් බලමු අපි කිසිම අධ්‍යාපනයක් නැති කෙනෙක් තමයි මේ විදිහට කරලා බයික් එකක් ගන්න උත්සාහ කරන්නේ. හරි දැන් මම කියනවා දැන් මෙන්න මෙහෙම දෙයක්. මුලින්ම ඔයා කිසිම වෘත්තීය හෝ අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නැති රැකියාවක් හොයලා බලනවා. ඕන තරම් තියෙනවානේ. මේ වගේ දේවල් ආයතනවල තියෙනවා විවිධ පුද්ගලික තැන්වල කොහේ හරි කමන්නේ. දැන් ඔයාගේ අරමුණ මොකද්ද? දැන් අපි කතා කරන්නේ මේ වීඩියෝ එකේ බයික් එකක් ගන්න එකනේ. ඒක තමයි අරමුණ. ඔන්න දැන් මේ ගිහිල්ලා ඔන්න රැකියාවක් කොහෙන් හරි හොයා ගන්නවා. සමහර ලාවට මේ රැකියාව ඉතින් ඇත්තටම අමාරුයි. ඒ වුණාට ඉතින් මේ දැන් අර ඔයාගේ තියෙන අවශ්‍යතාවය සහ අරමුණ ඔයාට මතක නම් ඒ දේවල් දුක් විඳින එක මේ කරදරයි ඒ දේවල් ඔයාට මේ මනසට හෝ ඇඟට දැනෙන්නේ නැහැ ඉතින්. අන්න ඒ විදිහට දැන් ඔන්න රැකියාවට යනවා. ගිහිල්ලා දැන් අපි බලමු දැන් මේ වගේ රැකියාවක මුලින්ම ලොකු පඩියක් බලාපොරොත්තු වෙන්න බෑනේ. මුලින්ම දැන් මේ රැකියාවෙන් හම්බෙන්නේ ඔන්න සාමාන්‍ය අපි හිතමු 30000ක් විතර කියලා රුපියල් 30000යි. 30000ක් ඔන්න මුලින්ම හම්බෙනවා. දැන් ඔන්න ඔයා මුල් පඩියෙන් මොකද කරන්නේ? පළවෙනි පඩිය ගත්තාම දැන් ඔයාට අර බයික් එක ගන්න වැඩේට තමයි අපි මේ රස්සාවට යන්නේ. නමුත් ඕනම රස්සාවක් කළා පළවෙනි පඩිය ගත්තාම අර තියෙනවනේ මේ නිවසට අම්මට තාත්තට දෙයක් කරන්න ඕනේ. එහෙම තියෙනවනේ. තමන්ගේම උමනාම දේවල් ටිකක් කරගන්න ඕනේ. ඒ හින්දා පළවෙනි පඩිය අපි මේකෙදි පොඩ්ඩක් අතාරිමු. එතකොට පළවෙනි පඩිය අතෑරලා එතනින් එහාට ගන්න පඩියෙන් තමයි මේ බයික් එකට සඳහා කරන ඉතුරුව අපි කරගන්න ඕනේ. දැන් බලමු ඔන්න හරි පළවෙනි මාසේ ගියා වැඩ කරා. ඒ පඩිය ගත්ත අවශ්‍ය යුතුයකම් ටික ගෙදරට ඒ ටික කරගෙන ඔයාට දැන් ඊළඟ මාසෙට වැඩට යන්නත් තිබේ. දැන් ඔයාට වාහනයක් නැති නිසා බස් එකේ යන්නේ. ඒ බස් එකේ යනකොට ඒවටත් ගාස්තු වෙන් කරගෙන ඒ විදිහට තියාගෙන ඔන්න දැන් ඊළඟ මාසේ පඩිය වෙනකම් වැඩට යනවා. දැන් දෙවෙනි මාසේ පඩිය ලැබෙනවා. ඒකෙන් ඔයා මෙන්න මෙහෙම දෙයක් කරනවා. ඔයා මේ දැන් පළවෙනි මාසේ මේ පඩියෙන් මේ වියදම් ටික කරගෙන යන ගමන් ඔයා දැන් මේ මැන ගන්නවා මාසයක් ඇතුළත මාසයක් මේ මං කරන මේ රස්සාවට යන්න යන බස් ගාස්තුව කොහොමද? එතකොට මේ ඒ ගිහිල්ලා වැඩ කරන අතරතුර යම් මොන හරි තේ බොනවා නම් කනවා නම් ඒ දේවල් වලට යන වියදම කොහොමද? ඒ විදිහට කියලා ඔයා දැන් ඕකේ මේකේ දල චිත්‍රයක් දල සටහනක් ඔයාගේ මනසේ තියා ගන්නවා මෙන්න මේ විදිය තමයි මට මේ රැකියාව කරනකොට යන වියදම කියලා. ඉතින් හරි. ඔන්න දැන් ඕක දන්නවා දැන් ඔයා දෙවෙනි මාසේ පඩිය එනකොට. ඒ එනකොට ඔයා දැන් බලනවා ගිය මාසේ මගේ අතින් වැඩිපුර යම් දෙයක් වියදම් වුණාද? මොකක් හරි අපතේ යමක් මුදල් සිද්ධ වුණාද කියලා. ඒකත් බලලා ඔයා දැන් ඒ ටිකත් අවම කරගෙන දෙවෙනි මාසේ හරියටම පොයින්ට් කරලා මේ විදිහට තමයි මට මේ වියදම් ටිකට අවශ්‍ය වෙන්නේ කියලා ඒ මුදල පමණක් වෙන් කරගෙන ඉතුරු එක කොහොම හරි ඔන්න රුපියල් 15000ක් 20000ක් අතර මුදලක් ඉතුරු කරගන්න බලන්න. මේ විදිහට ගිහිල්ලා ඔන්න බැංකු පොතක හරි දාගෙන
දැන් මේක අරගෙන ඔයා දැන් අර මේ සල්ලි ලැබෙනකොට ඒ වෙන දෙයක් තමයි මේ වියදම් වෙනවා. ගිහලා කරන්ට යන අරමුණ වෙනයි. නමුත් අන්තිමට ඒ මුදල වියදම් වෙලා වැඩක් නැති වෙලා යනවා. ඉතින් එහෙම නැතුව කොහොම හරි මේ රුපියල් 15000 30000 අතර මේ ගාන සාමාන්‍යයෙන් දැන් ඔය විවාහ නොවිච්ච කෙනෙකුට සාමාන්‍යයෙන් ගොඩක්ම ඔය මේක දැන් මම මේ වීඩියෝ එක හදන්නෙත් ඇත්තටම කොල්ලෙක් කියලා හිතලානේ. සාමාන්‍ය ඔය මේ දුප්පත් කොල්ලෙක්ට බයික් එකක් ගැනීම ඒ වගේ අදහසකින් මේ කියන්නේ. එතකොට දැන් ඔන්න ගිහිල්ලා ඔයා මේක දාගන්නවා පොතක දාගන්නවා රුපියල් 15000 30000 අතර ගාන දාගන්නවා. හරි. දැන් ඔයා වෙන් කරගත්තනේ. රුපියල් 10 15000ක් වෙන් කරගත්තා ඔයාගේ ඊළඟ මාසික වියදමට. ඒ ටිකත් කරගෙන මේ විදිහට කළමනාකරණයක් ඇතුව ඔයා ගිහිල්ලා මේ වියදම් ටික කරගෙන හැම මාසෙම 15000ක් 20000ක් විදිහට මාස 4ක් වැඩි කාලයක් නෙවෙයි මාස 4ක් ඉතුරු කරනවා. දැන් අපි දැන් බලමු ඔයා රුපියල් 15000 ගාන ඉතුරු කරලා තිබ්බත් ඔයාලා රුපියල් 60000ක් තියෙනවා මාස 4ක් ඇතුළත. 20000 ගාන ඒවාට ඉතුරු කරලා තිබ්බොත් එහෙම රුපියල් 80000ක් තියෙනවා. ඔන්න දැන් මේ විදිහට රුපියල් 80000 හෝ 60000ක ඔය මුදලක් ඉතුරු කරගත්තා මාස 4ක් වැඩ කරලා. දැන් ඔයා මොනවත් වෘත්තීය සුසුකමකුත් නැති අධ්‍යාපන සුසුකමකුත් නැති කෙනෙක් විදිහට රුපියල් 80000ක් ඉතුරු කරගෙන තියෙනවා. ඒක පළවෙනි ජයග්‍රහණය. ඔන්න දැන් මේ 80000 හරි හෝ 60000 හරි අරගෙන ගිහිල්ලා ඔයා ගිහිල්ලා ඔන්න බලනවා සාමාන්‍යයෙන් අපි දන්නවා ලීසින් කම්පැනි එකකින් ලීස් එකක් ගන්න පුළුවන් වාහනයකින් සාමාන්‍යයෙන් ඔය තියෙන්නේ වාහන අනුව අවුරුද්ද අනුව සාමාන්‍ය 150ක් විතර ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට බලලා සාමාන්‍යයෙන් ලක්ෂ 1.5ක 1.30ක ඒ වගේ මුදලකට බයිසිකලයක් බලනවා. ඒ බලලා ඉවරලා ඒකෙන් මේ රුපියල් 60000 හෝ 80000 දාලා ෆිනෑන්ස් එකේ මූලික මේ ඩවුන් පේමන්ට් එක විදිහට දාලා බයික් එක මිලට ගන්නවා. ඔන්න දැන් බයික් එකේ වැඩේ හරි. මාස 4න් ඔයා කොහොම හරි ඉතුරු කරලා මේකට හැබැයි මේ කතාවක් විතරක් වෙලා බෑ මේක. මේක දැන් මේ අරමුණක් ඇතුව ඇත්තටම ඔයාට මේකේ මේ අර උණ තියෙන්න ඕනේ කියලා කියන්නේ අපි. මේ උණ තියෙන්න ඕනේ. ඒ විදිහට තමයි මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ගිහිල්ලා ඔන්න දැන් මිලට ගත්තා. රුපියල් 80000 දැම්මා. ඔන්න ගත්ත. දැන් වාරිකයකුත් එනවා. ලබන මාසේ දැන් ඔයාට අර ඉතුරු කරන්න ඕනේ නෑනේ දැන් එතකොට. වෙනම දැන් බයික් එකට කියලා ඉතුරු කරන්න ඕනේ නෑ. ඔයාට තියෙන කෙලින්ම ෆිනෑන්ස් එකට දාලා ෆිනෑන්ස් එකට පුළුවන් නම් අර ඔයා ඉතුරු කරපු ගානම සමහරවිට වාරිකයෙන් නැති වෙයි. ඒකම දාලා කලින් ඉවර කරගන්න පුළුවන් නම් ඒ විදිහට කරගන්න පුළුවන්. දැන් ඔන්න දැන් බයික් එක ගත්තා ඔයා. දැන් ඔයා ආයතනයේ වැඩට යන්නේ බයික් එකේ. හරි. සමහර වෙලාවට දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් බයික් එකේ වැඩට යන්න ඕක මේ පුළුවන් කෙනෙකුට. සමහර වෙලාවට බයික් එක පදින්න බැරි අයත් ඉන්නවා ඉතින්. ඒ වුණොත් එහෙම මුලින්ම මාස 4 වැඩ කරලා ඔන්න ඒ මුදලින් බයික් එක අරගෙන ආවිල්ලා ගෙදර තියා ගන්නවා. දැන් ඔයා සුපුරුදු විදියට වැඩ ටික කරගෙන වැඩට යනවා. ගිහිල්ලා බයික් එක ගෙනාපු දවසේ ඉඳලා හවසට ගෙදර ඇවිල්ලා ඔය මේ පොඩ්ඩක් YouTube වල එහෙම තියෙනවානේ ඒ වගේ වීඩියෝ එකක් එහෙම බලලා ක්ලච් බයික් එකක් නම් එහෙම ඒ විදිහට මේ පොඩ්ඩ ගේ යවට වැඩි දුර යන්නේ ගේ යවට පොඩ්ඩක් හෙට මෙහෙට කරලා ඉවරලා පැදලා කරලා බලනවා. ඔය දැන් සමහර ලාවට මේ වැටෙන්න පුළුවන් ඒ දේවලුත් තියෙනවා ඉතින් ඒ හින්දා පරිස්සමෙන් ආරක්ෂිතව මේ දේ කරන විදිහ හොඳට මේ බලාගෙන ඒ විදිහට පොඩ්ඩක් දවසට දැන් වැඩ ඇරිලා ආපුවම ලොකු වෙලාවල් නැහැනේ. ඒ පොඩි වෙලාවක් චුට්ටක් එහෙම කරලා බලනවා. ඔය දැන් බයික් එක බැරි කෙනාට මං කියන්නේ. ඔයා මෙහෙම කරලා බලනකොට කොහොමත් තමන්ගේ වාහනයක් දවස් සාමාන්‍ය සතියක් කියමුකෝ අපි සතියක් දෙකක් විතර ඕක මෙහෙට මෙහෙට කරකනකොට ඔයාලා නිකම්ම ඕක පුළුවන් වෙනවා. ඊට පස්සේ ඊළඟට තියෙන්නේ දැන් සමහරලාට ලයිසන් එකක් නැතුව ඇති. ලයිසන් එක නැතිනම් ඒකටත් දැන් ওই විදිහට තමයි තියෙන්නේ. දැන් ඔයා දැන් අර ෆිනෑන්ස් එකට දැන් මම ෆිනෑන්ස් එකක් දාලානේ ගන්න කිව්වේ. එතකොට දැන් මේ සමහරලාට පොඩි අවුරුද්දකට විතර ගත්තාම ලොකු මුදලක් යන්නේ නැහැ ෆිනෑන්ස් වාරිකේ. එතකොට යම් ප්‍රමාණයකට අඩු වෙනවා. රුපියල් අපි හිතමුකෝ නිකන් 7-8 10කට 10-10න් 15ට වගේ ගන්න පුළුවන් මේ වාරිකයක්. එතකොට එතනින් එහාට ඉතුරු වෙන මුදලක් තියෙනවනේ දැන් අර කලින් 15000ක් ඉතුරු කරන් ආවනේ බයික් එක ගන්න. ඒ මුදල පාවිච්චි කරනවා එතනින් එහාට ලයිසන් එකේ වැඩේ කරගන්න. ඒ විදිහට නිවාඩු දවසක් වගේ අල්ලලා ලයිසන් එක අරගන්න. මෙහෙමයි ලයිසන් එක නැතත්
ඔයා වැඩට ගිහිල්ලා බයිසිකලේ ගෙදර ගෙනත් තියාගත්තොත් ඔයාට දැන් බයිසිකලේ ටික ටික අර මං කිව්ව විදිහට හවසට ඇවිල්ලා පුරුදු වෙනකොට ඔයාට පුළුවන්කම ලැබෙනවා මේ වාහනේ හසුරව ගන්න පැද ගන්න පුළුවන් වෙනවා. එතකොට ලයිසන් එක ඉල්ලනකොට ට්‍රයල් එකක් පෙන්නලා ටක් ගාලා ඒක මේ ටක් ගාලා ගොඩ දාගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් ඒත් එක්ක මේ බලන්න දැන් ඕන ඔය කිව්වම දැන් ලයිසන් උත් නැති බයිසිකලේ පදින්නත් බැරි කෙනෙක් මේක අරගෙන ඉවරලා ওই විදිහට ගිහිල්ලා එයාට දැන් තමන්ගේ අරමුණ සාමාන්‍යයෙන් අවුරුදු දෙකක් විතර අවුරුද්දක් විතර ඇතුළත අවුරුදු එකමාරක් ඔය වගේ කාලයක් හරි ඇතුළත මොකුත් නැතුවම ඉන්නවට වඩා කාලය කැප කරලා හරි ශ්‍රමය කැප කරලා හරි ඒ දේ ලබා ගන්න එක තමයි ඇත්තටම හොඳ. එහෙම නේද? ඉතින් මේ විදිහට දැන් ඔන්න අපි හිතමුකෝ දැන් ඔය බයිසිකලේ ගත්තා. දැන් ඔය අර මං කිව්ව විදිහට 80000ක් දාලා බයිසිකලේ ගත්තා. ඒ අරගෙන ඔයාට දැන් ලයිසන් එක තියෙනවා. බයිසිකල් පදින්නත් පුළුවන්. ඔයා දැන් මෙහෙම වැඩක් කරනවා. දැන් මේකේ බලනවා දැන් බයිසිකලේට දැන් තව ටිකක් අර තෙල් වියදමක් එහෙමත් එනවනේ දැන් ගත්තාට පස්සේ. ඒකත් එක්ක දැන් බලනවා සාමාන්‍යයෙන් ආයතනයක වැඩ කරනකොට සමහර විට හැම ආයතනයකම නැති සමහර විට ආයතන වලින් තියෙනවා මේ ඔය ප්‍රවාහනය සඳහා ඒ ඉන්ධන වලට යම්කිසි දීමනාවක් දෙනවා. ඔයාලට මේ වාගේ ප්‍රධානියා එක්ක පොඩ්ඩක් කතා කරලා අහලා බලලා මෙහෙම දේවල් මේ දෙයක් දෙනවද පොඩ්ඩක් කියලා ඒකත් පොඩ්ඩක් ඔයාලට ඔන්න දැන් මේ කරගන්න අවස්ථාව තියෙනවා. ඔයා දැන් ඒකත් මේ ඉල්ලුම් කරලා බලනවා. හරි ඒක පළවෙනි දේ. ඒත් එක්කම ඔයාට පුළුවන් දැන් ඔය මේ ඔන්ලයින් ඔය තියෙන්නේ කුලී රථ සේවා කියලා කියන්නේ. ඔය මේ නම් කියන්න විදිහක් නැහැ. ඒකයි තියෙනවනේ ඔය විවිධ ඔය ඔන්ලයින් ඇප් හරහා මේ කුලී රථ සේවා ගිහිල්ලා වල හයර් දුවන්න පුළුවන් ක්‍රම. ඔයාට පුළුවන් ඕනනම් නිවාඩු දවසට හරි හවසට තමන්ගේ මේ රැකියාව කරලා ඉවර වෙච්චාම ඒ හවසට යම් කිසි කාලයක් පැයක් දෙකක් හෝ ඒ වගේ දෙයක් කරලා ඉවරලා රුපියල් 1000 2000 උපයනවා කියන්නේ ඒකේ ඒ තරම් ලොකු දෙයක් නෙවෙයි ඒක කරගන්න පුළුවන්. ඒ විදිහට කරගන්න පුළුවන්. එතකොට ෆිනෑන්ස් එකට යන ඒ වියදම ඔයාලට කවර් කරගෙන පඩියෙත් තව ටිකක් මේ කළමනාකරණය කරගන්න ඉතුරු වෙනවා. සමහර විට ඔයාලට දැන් මේ වීඩියෝ එක බලාගෙන යනකොට නිකන් හිතෙයි මේක නිකන් කතාවක් විතරයි මේ වගේ දේවල් කරන්න බෑනේ කියලා හිතෙයි. ඇත්තටම මේ වුණාට ප්‍රායෝගිකව මේක කරන්න බැරි කමක් නම් නැහැ. ඔයාගේ උනන්දුව සහ උත්සාහය තමයි අවශ්‍ය. මම මේක පුළුවන් තරම් ප්‍රායෝගිකව තමයි ඉදිරිපත් කරේ. හරි දැන් අපි රීකැප් එකක් විදිහට මේ සාරාංශයක් විදිහට බලමු. දැන් මම කිව්වේ මොකද්ද කියලා. මුලින්ම මේ වෘත්තීය හෝ අධ්‍යාපනීය සුදුසුකමක් නැති කොල්ලෙක් නම් ඔයා ගිහිල්ලා මුලින්ම හොයා ගන්නවා ඒ වගේ දේවල් අවශ්‍ය වෘත්තීය අධ්‍යාපන සුදුසුකම් ඉල්ලන්නේ නැති සාමාන්‍ය රුපියල් අවම 30000කවත් වැටුපක් ලැබෙන රැකියාවක් හොයා ගන්නවා. ඒකලා පළවෙනි පඩිය ගෙදර අයට මොනවා හරි දේවල් අරන් දෙන්න ඒ වගේ දේවල් වලට යුතුයකම් ටික කරන්න සහ ඔයාගේ අත්‍යවශ්‍යම දේවල් ටිකට යොදව ගන්නවා. ඊළඟට දෙවෙනි පඩියේ ඉඳලා යම්කිසි ප්‍රමාණයක් සැලකිය සමහර විට ඔයාට ඇත්තටම සමහර විට බැරි වෙන්න පුළුවන්. ඔය මං කිව්වා වගේ 15ක් 20ක් ඉතුරු කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ වුණාට ඒ ඉතුරු කරන්න පුළුවන් ඉතුරු ප්‍රමාණය ඉතුරු කර ගන්නවා. 15ක් 20ක් බැරි නම් ඊට අඩුවෙන් හරි සැලකිය යුතු ප්‍රමාණයක් ඉතුරු කර ගන්නවා. ඊට පස්සේ මාස 4ක් විතර මේක එකතු කරගෙන ගිහිල්ලා ඒ එකතු වෙන මුදල දාලා ලීසින් කම්පැනි එකකින් ගෙවාගෙන යන ක්‍රමයට බයික් එකක් ගන්නවා. ඊට පස්සේ මේ බයික් එක ඔයාට ලයිසන් හෝ බයිසිකල් පැදලේ පුරුද්ද නැත්තම් ඔයා ඒක එහෙම ඊට ටික ටික ගෙදර ඇවිල්ලා හවසට එහෙම ඕක කරගෙන පුරුදු වෙලා ඉතින් මේ විදිහට බයිසිකලේ පුරුදු වෙනවා. ඔයාට ලයිසන් තියෙනවා නම් බයිසිකල් පදින්නත් පුළුවන් නම් ඔයා මේක පාවිච්චි කරලා කීයක් හරි අමතරව උපය ගන්න ඔය කුලී රථ ඔය කියන්නේ ඔන්ලයින් ඇප් හරහා ඒ විදිහට රෙජිස්ටර් වෙලා කීයක් හරි හොයා ගන්න ක්‍රමයකුත් මේ හදා ගන්න උත්සාහ කරනවා. ඉතින් මේක තමයි සරලම ක්‍රමය. ඔයාට මේ විදිහට උත්සාහ කරලා බලන්න පුළුවන්. මේක පොඩි දෙයක් මේ පොඩි කාරණාවක් තමයි මම කියන්නේ. මේක උත්සාහ කරලා බලන්න. මේක ඇත්තටම හිතලා බලන්න මේව ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද කියලා හිතලා බලන්න. ඉතින් මේ වගේ රසවත් වීඩියෝ එකකින් නැවතත් අපි හමු වෙමු.